මේක වැලන්ටයින් බ්ලොග් එක. වැලන්ටයින් කියලා නෑ. අපිට ඒත් වැඩ. පත්ත මීදුමක් තියෙන්නේ. තාම 6:00 වෙලාව. එදා හැමෝම රෙඩ් කලර් ඇඳලා හිටියේ. හැමෝම gift arrange කරලා තිබුණා. වැලන්ටයින් එකට අපිට හම්බෙන්නේ බයිට් තමයි. මේ පේනවනේ. අපිට වෙරළු හම්බුණා. මේ පේනවනේ වැලන්ටයින් එකට වෙරළු. හැමෝම රතු ඇඳලා. ඉතින් අපේ කට්ටිය රතු පාට. අපිට වැලන්ටයින් නෑ. හැබැයි අපි ෆැක්ටරි එකේ ෆුල් ජොලියෙන් හිටියා. අපිට චොක්ලට් හම්බුණා, රෝස මල් හම්බුණා. තව කැරක් එකකුත් තිබුණා. මමත් අපේ අයට ජොලි මලක් arrange කරා. වැලන්ටයින් ඉවරයි. කට්ටිය ගෙවල් වල යනවා. කට්ටියට තෑගි හම්බෙලා. හෝ ඉවරයි කියලාද හිතුවේ? තාම ඉවර නැහැ. වැලන්ටයින් පැත්තකට දාලා අපි ගියා සමන් දේවාලේ. මේ සමන් දේවාලේ යන ගමන් ඉන්නේ. ඒකෙදි කට්ටිය නැගලානේ. අපි සමන් දේවාලේට ආවා. රත්නපුරෙන් බැහැලා සමන් දේවාලේ බස් එකේ ඇවිල්ලා බැස්සා. වැඩේ කියන්නේ රුපියල් 1000ක් බස් එකට දීලා ඒක ඉතුරු සල්ලි ගන්නත් බැරි වුණා. අවුලක් නැහැ ඉතින්. පිනක් කරගත්තා කියලා හිතා ගන්නවා. දැන් අපි ඉන්නේ සමන් දේවාලේ. පූජා වට්ටියක් ගන්න යන්න ඕනේ. මොකද්ද? ඒක අපි ඉල්ලකට කරන්න පුළුවන් නේද? තමයි. වෙල්ලනම් කුර දාන්නද? වෙල්ලනම් කුර ඕනද? ඔව්. අපිට 11:00 පූජාවට තමයි ඉන්න උනේ. මේ පේනවනේ පොලිම. පූජා වට්ටියත් අරගෙන ගිහින් අපි පූජාව තිබ්බා. ඒතර නම් වීඩියෝ කරන්න බැරි වුණා. මේ නම් අපි තිබ්බ පූජා වට්ටියේ තිබ්බ පළතුරු අපි කෑවා. ඉතුරු ටිකත් අරගෙන පහලට බැස්ස අපි බුදුන් වදින්න. සමන් දේවාලේ කියන්නේ හැමෝම දන්නේ කියන තැනක් නේ. පහන් පත්තු කරලා හඳුන් කූරු පත්තු කරලා බුදුන් වැඳලා අපි ගියේ දේවාලේ ඉන්න අලිය බලන්න. මේ පළතුරු ඇත්තටම ගෙදර උස්සන් එන්න බෑ. ඉච්චරට බරයිනේ. ඒ හින්දා අපි හිතුවා අලියට කොමඩු කවන්න. පේනවනේ ඒව රස කර කර කන හැටි. බස් නෑ තාම පාරේ. බස් එකක් එනකම් මේ ඉන්නේ. අපි සමන් දේවාලේට ගිහිල්ලා එන ගමන් පොඩි කැෆේ එකකට ගියා. බඩගින්නේ නේ හිටියේ. අපි ඕඩර් කරා චීස් කේක්, ලාවා කේක්, අයිස් කොෆි දෙකකුත් එක්ක. කාලේ ඉවරයි. මේ තියෙන්නේ කැෆේ එක. රත්නපුරේ ටවුන් එකේමයි. බඩත් පිරුණා හිතත් පිරුණා. ඔක්කොට වඩා මේකේ බඩ පුරව ගත්තා. ඒක මට හොඳටම සතුටුයි. ගයිස් අපිට පට්ට සතුටු හිතෙන වැඩක් වුණා. රුපියල් 1000 ඉතුරු සල්ලි හම්බුණා. හිතුවේවත් නෑ. ජූස් එකක් බීලා අපි එනකොට බස් එක තියනවා දැක්කා. වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. මේ ගිහින් කිව්වා මෙයා ඉතුරු සල්ලි තියලා. අපි එයි කියලා හිතාගෙන. ඇත්තටම පට්ට සතුටුයි.
අපි පුජවටියක් තිබ්බා අලියට කොමුඩුත් කැව්වා. හැබැයි උදේ ගියේ අපි නෙවෙයි හවස ගෙදර ආවේ. රත්නපුර ඇවිදලා දැන් අපි ඇවිල්ලා බස් එක නැග්ගා. දැන් අපි ඊළඟට යන්නේ වෙනම තැනකට. ඔයාලා බය වුණාද? මොකුත් උනේ නැහැ. පොඩි hair color එකක් දැම්මා. We've been waiting for this time to begin. We ain't getting any older. I kinda feel a little younger. Going up, going out, going all the way, going higher.